හයි ඔන්න ඊළඟට අපි බලන්න ගියේ බැංකොක් වල තියෙන ඇට්‍රැක්ෂන් එකක් වුණු ජුරසික් වර්ල්ඩ් එක. මේක තියෙන්නේ ඒෂියාටික් වලමයි. ඩයිනසෝස්ලට ආස අයට මේක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. මොකද මෙතන හදලා තියෙන්නේ ලයිව් සයිස් ඩයිනසෝස්ලා. ඒ වගේම අපිට ලයිව් එක්ස්පීරියන්ස් එකක් දෙන්නත් මෙයාලා සෑහෙන try කරනවා. අයිලන්ඩ් එකට යන තැන ඉඳන්ම අපිට දැනෙන විදිහට තමයි මෙයාලා ඒක හදලා තියෙන්නේ. මෙතන අපිට පොඩි අවෑර්නස් එකකුත් දෙනවා. මේකෙන් පස්සේ තමයි ඔන්න අපි එන්ටර් වුනේ. මෙයාලා ළඟටම ගිහිල්ලා ෆොටෝස් ගන්නත් පුළුවන්. චූටි ඩයිනෝ කෙනෙකුත් හිටියා. කරලා බලන්න. මේක ඇල්ලට අවම නම් හිතෙනවා මෙතන ඉන්නේ ඇත්තම අයද කියලා. ඒ තරමට ලස්සනට හදලා තියෙනවා. මේ තියෙන මෙතන ඉන්න ඩයිනසෝර් ගැන මෙයාලා පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න හැටි. Rex is a marvel of modern science. Indominus Rex ของเรา බය හිතුනේ නැතත් අපි ජොලියටත් කෑ ගහ දිව්වා. ඊළඟට තිබ්බේ රිසර්ච් ලැබ් සෙටින් එකක්. ඩයිනසෝර් බිත්තර වගේම බේබි ඩයිනෝසර්ස්ලාත් හිටිය ඉන්කියුබේටර්ස් වල දාලා. ඒක තමයි මං ආසම එක උනේ. ประตูเปิดไม่ออกคิดว่าน่าจะเป็นไม่ได้มีนะคะยาวผู้ชายยาวหน้า එහෙම තමයි යාළුවා අපිට ගුඩ් බයි කිව්වේ. මේක බලන්න එක්කන් ගියටත් අයියටයි නංගිටයි තෑන්ක් කරන ගමන් දවසේ ඊළඟ විස්තරේ ඊළඟ රීල් එකකින් අරන් එන්න. එහෙනම් thank you ඔයාලා හැමෝටම.